මට මගේ පවුලෙන් ලැබිච්ච දේපල ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම මම කැලණි විශ්වවිද්‍යාලය 1998 96 රිසල්ට් වලින් මම තේරෙනකොට අනුරාධපුර දිස්ත්‍රික්කයේ 3 වෙනියා වෙලා මම 97 ඉඳන් ක්ලාස් කරන්න පටන් ගන්නවා. ඉතින් ඒ ක්ලාස් කරන්න පටන් ගත්තාම මම විශ්වවිද්‍යාලයට එනවා. විශ්වවිද්‍යාලයට ආවිලා ටික දවසක් යනවා. ඒත් මං ක්ලාස් කරමින් යනවා. අන්තර්ජාතික දර්ශන බල මණ්ඩලේ වැඩ පටන් ගත්තට පස්සේ අපි ශිෂ්‍යාංගම වැඩ පටන් ගත්තාම මට ක්ලාස් කරන්න බැරි වෙනවා. මම ක්ලාස් එකක් පටන් ගන්නවා. කියන්නේ ක්ලාස් එකක් පටන් ගන්නවා. ඒකට අපේ ටවුමේ තියෙන ඉඩමක්. නමුත් ඒකම ටවුමේ ඉඩම කවුරුත් දන්නවා ඒක අපේ කියලා. ඉතින් මේ ඉඩමේ අපි පොල් කොට ගහලා මගේ කැලණි විශ්වවිද්‍යාලේ යාළුවෝ ආවා. මුලින් පටන් ගන්නකොට මගේ ගමේ ඉන්න යාළුවොත් එක්ක අපි පොල් කොට අනුන්ට බංකු ගහලා එහෙම තමයි ක්ලාස් කරේ. ඒ ඉතිහාසයේ මේ අවුරුදු 28කට වැඩිද 28ක් කතාව මේ. එතෙන් සිට පොල් අතු වහලේ ගැහුවා, තහඩු වහලේ ගැහුවා. ඊට පස්සේ මම කොන්ක්‍රීට් වලට මේක ගියා. ඉතින් අපි දැනට ගත්තොත් එහෙම තඹුත්තේගම තියෙන විශාල බිල්ඩින් වලින් එකක්. එතකොට ඒ බිල්ඩින් එක මම දැන්ට පන්ති ගණනාවක් පැවැත්වෙනවා. දැන් මම ඒක රෙන්ට් කරලා තියෙන්නේ. දැන් විශාල පන්ති ප්‍රමාණයක් පැවැත්වෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය පෙළ, උසස් පෙළ, වෘත්තීය පුහුණු පාඨමාලා මේ ඔක්කොම පවත්වනවා. දැන් තඹුත්තේගම ටවුමේ සාමාන්‍ය පර්චේස් එකක් මේ හරිය ලක්ෂ 30කට විතර යන්නේ. ඉතින් මේ ඉඩම අපේ පරම්පරාවේ අපිට හිමි වෙච්ච ඉඩමක්. මේ බිල්ඩින් එක තවත් අවසන් කරලා නැහැ. මේකේ වහලවල තියෙනවා වර්ගාඩි 7500කට වැඩි සෝලා දෙකක් තියෙනවා. මේවා මේ අහම්බෙන් එක දවසෙන් එහෙම පත් වෙච්ච ඒවා නෙමෙයි. ඔය අනිත් බිල්ඩින් එක තමයි අපේ මහ ගෙදර තියෙන බිල්ඩින් එක. ඒ කියන්නේ අපි අම්මා නැති වුණාට පස්සේ එතන තඹුත්තේගම ටවුම මැද උදේශාන් තියෙන්නේ. ඉතින් ඒකට RDB එකේ ලෝන් එකක් අරන් තමයි මම වැඩ පටන් ගත්තේ. අපි ඒකත් එක්ක ඉතින් ව්‍යාපාරිකයෙක් එක ගත්තා. ඊට පස්සේ අපි තව ලෝන් එකක් අරගෙන තට්ටු 3-4කට ඒක ගැහුවා. ඉතින් මේක මේ හුදකලාව ආපු ගමනක් නෙමෙයි. ටිකෙන් ටික ආවා. ඉතින් අද ඒ වගේ වටිනාකම ඔය බිල්ඩින් එකේ වටිනාකම තමයි මිලියන 225ක්. ඔතන තියෙන ගයක් ඒ මගේ බිරිඳගේ ගෙදර තමයි එක ගෙදරක් තියෙන්නේ. ඉතින් රත්තරන් බඩුවල වටිනාකමක් කියලා තියෙනවනේ. මමයි බිරිඳ අපි විවාහ වෙන්නේ 2006. ඉතින් 2006 විවාහ වෙච්ච තැන ඉඳන් අපි දෙන්නගේ රත්තරන් බඩු තිබිච්ච ඒවා විවිධ අවස්ථාවල පොඩි ඒවා තව එකතු වුණා. බත්තර මුල්ලේ තියෙන බැංකුවක්, ප්‍රයිවට් බැංකුවක්. ඔය බැංකුවේම ඔය රත්තරන් බඩු මං 7-8 පාරක් තියලා තියෙනවා මගේ විවිධ වැඩවලට. මගේ නමින් බිරිඳගෙන අපි දෙන්න ඒ කියන්නේ ඒක හංගන්න දෙයක් නැහැ. ඔය රත්තරන් බඩු වල වටිනාකම දැන් ඔය ගණන් හදන්නේ අදටනේ. හැබැයි මම මේ 2006 ඉඳන් ගත්ත ඒවා තියෙනවා. මොකද බිරිඳගේ තැල්ලේ ඉඳන් අපි දෙන්නගේ මගුල් මුදු දෙක පොඩි තව මුදු දෙක තියෙනවා බිරිඳට මගේ එකයි තුනයි ඒවා චේන් එක මේ ඔක්කොම තියෙනවා. ඒවා දැන් අද ගණන් හදපුවාම ඉතින් ගණන් තමයි ඉතින් අද. දැන් මේ කොටස් වෙළඳපොළ ඇතුලේ මම මේක ගනුදෙනු කරලා තියෙනවා. ඒ වගේම ක්‍රිප්ටෝ කරන්සි අර මේ කොවිඩ් කාලේ ගෙදරනේ හිටියේ. මේ කාලේ අහුවෙච්ච එකක්. ක්‍රිප්ටෝ කරන්සි USD 3000ක් කියලා තියෙනවා. ඔව් ක්‍රිප්ටෝ කරන්සි වල අපි පොඩි දාලා ඒ දවස්වල තියෙනවා මේ මම කියන්නේ මගේ පුතා ටිකක් ටෙක්නොලොජි එක පැත්තේ දන්න කෙනෙක් IT පැත්තේ. එයා තමයි ගිණුම් එක හැදුවේ. එයාගේ තමයි දැනුත් මේවා එක තියෙන. ඒ නිසා මේ විවිධ ශේෂ්ත්‍ර අතපත ගාපු මිනිහෙක්, විවිධ ශේෂ්ත්‍ර ඇතුළේ ඉන්න කෙනෙක්. ඒ වගේම දැනුත් තවත් පුළුවන් නම් මම මගේ ආර්ථිකයේ ශක්තිමත් කරගෙන ආපු ගමන ඇතුලේ තවත් ඉස්සරහට යන්න පුළුවන් නම් මම ඒ ගමන යනවා. හැබැයි මම ඔබටත් රටටත් කියන්න ඕනේ. කිසිදු මහජන මුදලක් ජනතාවට ඇසිත කිසිවක් එක සතයක් අරගෙන මේ වැඩේ කරලා නැහැ මම.